ඉතින් කොහොමද ඔයාලට හවසට තේ බොන වෙලාවට කන්න ගෙදර තියෙන පොඩි පොඩි දේවල් වලින් හදන්න පුළුවන් රසම රස පීසා එකක් හදමුද? පීසා හදමු කිව්වට පිටිය නන්න ඕනෙත් නෑ, වැඩි වෙලා යන්නෙත් නැහැ. විනාඩි 10න් සුටුස් ගාලා අපි හදමු. මේ පීසා එක හදන්න මම ගත්තේ පාන් එක්ක මම ගෙදර තියෙන දේවල් වලින් ගත්තේ සොසේජස්, බෙල් පෙපර්, ලූණු ටිකක්, තව ඔලිව් ඔයිල් ටිකක්. ඊට පස්සේ පාන් පෙත්ත අරගෙන මම ඒකෙන් පොඩක් චීස් ස්ප්‍රෙඩ් එකෙන් චුට්ටක් ගෑවා. ගාලා ඉවර වෙලා අපි සෝස් ටිකක් දාලා හොඳට පාන් පෙත්ත එක ස්ප්‍රෙඩ් කරගෙන මොසරෙලා චීස් ටිකක් උඩින් දාලා මම ඉස්සෙල්ලාම කපාගත්ත බෙල් පෙපර්, ලූණු, එතකොට සොසේජස්, ඔලිව් ටික පාන් පෙත්ත උඩින් ගානට තියාගෙන මං ආයෙත් ඒක උඩින් මොසරෙලා චීස් ටිකක් දාගත්තා. ඒත් එක්කම මම චිලි ෆ්ලේක්ස් ටිකකුත් උඩින් දාගත්තා. ඒක නම් ඔප්ෂනල්. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. නැත්නම් නොදාන්නත් පුළුවන්. ඊට පස්සේ මම පාන් පෙත්ත එයා ෆ්‍රයි එකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 5-6ක් විතර තියාගෙන ඒක එළියට ගත්තා. චීස් ටික ගාන්න මෙල්ට් වුණාට පස්සේ අපිට එළියට ගන්න පුළුවන්. මේක එයා ෆ්‍රයි එකේම හදන්න ඕනෙත් නැහැ. එයා ෆ්‍රයි එකක් නැති කෙනෙක් නම් පෑන් එකක් ලිපේ තියලා ඒ පෑන් එක උඩින් පාන් පෙත්ත තියලා අපිට උඩින් ලිඩ් එකකින් වහලා විනාඩි 5-6ක් තියලා මේ විදිහටම හදාගන්න පුළුවන්. ඉතින් මේ බ්‍රෙඩ් පීසා එක විතරක් නිකන් කන්න බෑනේ. මම ඉතින් මේක ගන්න හොඳට කහට දාපු කිරි තේ එකකුත් හදාගෙන අපි දෙන්නත් එක්කම කෑවා. ඔයාලත් මේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස බ්‍රෙඩ් පීසා එක හදලා බලලා කොහොමද කියලා යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ආයෙත් රසම රස මේ වගේ වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි.